ආයුබෝවන් ජ්‍යොතිෂ්‍ය හෝරාව නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද 2026 අප්‍රේල් මාස 12 වන ඉරිදා. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමට සූදානම් වන මේ සන්දිස්ථානයේ අද දිනේ ඔබේ ලග්නයට අනුව බලපාන්නේ කොහොමද? අපි බලමු අද දවසේ ලග්න පලාපල. මේෂ ලග්නය. අද ඔබට ඊටා ක්‍රියාශීලී දිනයක්. අලුත් වැඩ කටයුතු ආරම්භ කිරීමට සුදුසුයි. ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. වෘෂභ ලග්නය. මූල්‍යමය වාසි බලාපොරොත්තු විය හැක. නමුත් අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. පවුලේ අය සමග සතුටින් ගත කිරීමට අවස්ථාව ලැබේ. මිථුන ලග්නය. රැකියා ස්ථානයේ කැපී පෙනෙන වෙනසක් සිදුවිය හැකි. උසස් නිලධාරීන්ගේ පැසසුමට ලක්වන දිනියකි. කටක ලග්නය. ගෘහ ජීවිතයේ සාමකාමී වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට අද ඊතා යහපත් ප්‍රතිඵල අත්කරගත හැකියි. සිංහ ලග්නය. තීන්දුව තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. හදිසි කෝපය පාලනය කර ගැනීමෙන් ගැටලු රැසක් මගහරවා ගත හැක. කන්‍යා ලග්නය. සහකරු හෝ සහකාරිය සමග පැවති මතභේද දුරුවන දිනයකි. වෙළඳ ව්‍යාපාරවල නිරත අයට ලාභදායී වේ. තුලා ලග්නය. බාහිර අලංකාරය සහ විනෝදය සඳහා කාලය වැය කරයි. කලාවට ලැබිය අයට විශේෂ අවස්ථා හිමිවන දිනයකි. වෘශ්චික ලග්නය. අද ඔබට තරමක් කාර්යබහුල දිනයක් විය හැකි. රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. ප්‍රණීත ආහාරපාන භුක්ති විඳීමට අවස්ථාව ලැබේ. ධනු ලග්නය. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කැපවීමට සිදුවේ. ආගමික වතාවත්වලට මුල් තැන දී ක්‍රියා කිරීමෙන් මානසික සහනය උදා වේ. මකර ලග්නය. නිවාස හෝ දේපල් සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලැබේ. මව් පාර්ශවයෙන් උදව් උපකාර බලාපොරොත්තු විය හැක. කුම්භ ලග්නය. කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. සහෝදර සහෝදරියන් අතර සබඳතා ශක්තිමත් වේ. sannivedana අංශවල අයට සුබයි. මීන ලග්නය. කතිකත්වයෙන් ජයගත හැකි දිනයකි. බැංකු කටයුතු සහ ඉතිරි කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ඇත. අද දවසේ ලග්න පලාපල අනුව ඔබේ දවස වඩාත් සාර්ථක කරගන්න මේ උපදෙස් උපකාරී වේවි කියලා අපි විශ්වාස කරනවා. දිනපතා මෙවැනි ජ්‍යොතිෂ්‍ය තොරතුරු දැනගන්න අපේ ජ්‍යොතිෂ්‍ය හෝරාව නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට වාසනාවන්ත දවසක්.